කොරියානු E8 වීසා යටතේ දැන් කොරියාවට යන්න අපේ රටේ ශ්‍රමිකයන්ට අවස්ථාව උදා වෙලා තියෙනවා. හැමෝම බලාගෙන හිටියේ කොහොමද මේ සඳහා අයදුම් කරන්න කියලා. දැන් අයදුම් කරන්න අවස්ථාව විවෘත කරලා තියෙනවා. මාර්තු 9 වෙනිදා තමයි E8 වීසා යටතේ කොරියාවේ කෘෂි හා දීවරංචේ රැකියා සඳහා ශ්‍රමිකයන් සඳහා වන අයදුම්පත් කැඳවීමේ අවසන් දවස. ඒකට අයදුම් කරන්න කොහොමද? ඒකට අයදුම් කරන්න අවශ්‍ය සුදුසුකම් මොනවද කියලා අපි මේ වීඩියෝවේ කියනවා. ඒ නිසා සම්පූර්ණ වීඩියෝම හොඳින් බලන්න. දැනට කොරියාවේ රැකියා සඳහා යවන්නේ E9 කියන වීසා කාණ්ඩය යටතේ. E9 වීසා කාණ්ඩය යටතේ කොරියාවට රැකියා සඳහා යනවා නම් කොරියානු භාෂා ප්‍රවින්තා විභාගයේ සමත් වෙන්න ඕනි. කොරියානු භාෂා ප්‍රවින්තාවේ සමත් වන අයගෙන් කොරියාව විසින් තෝරගන්න අයට තමයි මේ රැකියා ලැබෙන්නේ. E9 වීසා කාණ්ඩය යටතේ දැනට අංශ 3කට ශ්‍රමිකයන් යොමු කරනවා. වැඩියෙන්ම රැකියා අවස්ථා ලැබෙන්නේ නිෂ්පාදන අංශයේ රැකියා සඳහා. කාන්තා පිරිමි ભેදයකින් තොරව නිෂ්පාදන අංශයේ රැකියා සඳහා අපේ ශ්‍රමිකයන්ට අවස්ථාව විවෘත වෙනවා. ඊළඟට දීවරංශයේ රැකියා සඳහා වීසා ලැබෙනවා. නිෂ්පාදන අංශයත් එක්ක බලනකොට මේක තරමක් අසීරු රැකියාවක්. සමහර වෙලාවට මුහුද මැද කලපු මැද මාස ගණන් ඉඳගෙන රැකියා කරන්න වෙනවා. ඉදිකිරීම් ශ්‍රේෂ්ඨ රැකියාත් ලංකාවේ ශ්‍රමිකයන්ට ලැබෙනවා. හැබැයි ඉදිකිරීම් අංශ රැකියා ඉතාමත් සීමිත සංඛ්‍යාවක් තමයි ලැබෙන්නේ. E9 වීසා යටතේ කොරියාවට ශ්‍රමිකයන් යවන්නේ රටවල් දෙක අතර ඇති කරගත් ගිවිසුමක් අනුව. ඒ නිසා පුද්ගලික අංශයේ කාටවත් මේ රැකියාව සඳහා ශ්‍රමිකයන් යොමු කරන්න බෑ. ඒ නිසා රජය හරහාම තමයි මේ රැකියාව වලට යන්න පුළුවන්කම ලැබෙන්නේ. කොරියාවේ කෘෂි අංශය සහ දීවර අංශය ඇතැම් රැකියාව සඳහා ශ්‍රමිකයන් ප්‍රමාණවත් නැති නිසා කෙටි කාලයකට වෙනත් රටවලින් ශ්‍රමිකයෝ ගෙන්ව ගන්න ළඟකදී ඉඳන් එරට කටයුතු කරමින් යනවා. කෙටි කාලීන රැකියාව සඳහා ලබා දෙන වීසා එක තමයි E8 වීසා කියන්නේ. පහුගිය කාලේදී ලංකාවේ අයට E8 වීසා එක ලැබුණා. ඒත් පහුගිය කාලේ හදිස්සියෙම E8 වීසා යටතේ කොරියාවට යවන එක නතර කළා. හැබැයි දැනට සති කිහිපයකට කලින් කැබිනට් මණ්ඩලය තීරණයක් අරගෙන තිබුණා නැවත E8 වීසා යටතේ කොරියාවට අපේ ශ්‍රමිකයෝ යවන්න. E8 වීසා කියන්නේ කොරියාවේ ප්‍රාන්ත වෙන වෙනම තමන්ගේ ප්‍රාන්තයේ අවශ්‍යතා අනුව කෙටි කාලයකට ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට ලබා දෙන වීසා ක්‍රමය. මේ ක්‍රමවේදය යටතේ නිවාස ආශ්‍රිතව වගා කරන අයට තමන්ගේ වගාව සඳහා ශ්‍රමිකයන් 4 දෙනෙක්ගේ සීමාව යටතේ බඳවා ගැනීමට හැකියාව තියෙනවා. හැබැයි ඒකට වඩා අපේ රටට ලැබෙන්නේ ප්‍රාන්ත ආණ්ඩුව විසින් තමන්ගේ ප්‍රාන්තයට අවශ්‍ය ශ්‍රමිකයන් ප්‍රමාණය තක්සේරු කරලා ඔවුන් බඳවා ගැනීම සඳහා ලබා දෙන වීසා. ප්‍රධාන වශයෙන් කොටස් දෙකක රැකියාවලට මේ වීසා නිකුත් කරනවා. එකක් තමයි කෘෂි අංශයේ රැකියා. අනෙක් එක තමයි දීවර අංශයේ රැකියා. දීවර කියලා කිව්වහම මාළු අල්ලනවා වගේ රැකියාවලට වඩා පුළුල් රැකියාව තමයි තියෙන්නේ. කොරියාවේ ආහාර අතර මුහුදු පැලෑටි වලින් හදන ආහාර ගොඩක් ජනප්‍රියයි. මේ සඳහා අවශ්‍ය මුහුදු පැලෑටි වගා කිරීම වගේ රැකියා අවස්ථා තමයි ලැබෙන්නේ. කොරියාවේ ප්‍රාන්ත ආණ්ඩුව සහ අපේ රටේ ආයතනයක් එක්ක ගහන ගිවිසුමක් අනුව තමයි E8 වීසා ලබා ගන්න පුළුවන් වෙන්නේ. කොරියාවේ වීසා නිකුත් කිරීමේ බලය තියෙන්නේ එරට අධිකරණ අමාත්‍යාංශයට. E8 වීසා යටතේ කොතරම් පිරිසක් කොරියාවට ගෙන්න ගන්නවද කියලා තීරණය කරන්නේ අධිකරණ අමාත්‍යාංශය. ඊට පස්සේ ඔවුන් බඳවා ගැනීමට කොරියානු ප්‍රාන්ත ආණ්ඩුව සම්බන්ධ වෙනවා. ප්‍රාන්ත ආණ්ඩුව හරහා තමයි මේ රැකියාව ලැබෙන්නේ. කොරියානු ප්‍රාන්ත ආණ්ඩුව විසින් මේ ශ්‍රමිකයෝ තෝරගත්තට පස්සේ වීසා ලබා ගන්න පුළුවන්. E8 වීසා අවුරුද්දකට දෙපාරක් කොරියාවෙන් නිකුත් කරනවා. අවුරුද්දේ මුල් කාර්තුව මුලදී හා දෙවැනි කාර්තුවේ තමයි බඳවා ගැනීම කරන්නේ. E8 වීසා යටතේ කොරියාවට ලංකාවේ ශ්‍රමිකයන් නැවීම පහුගිය කාලේදී පුද්ගලික විදේශ රැකියා ඒජන්සි වලටත් හිමිව තිබුණා. හැබැයි දැනට තිබෙන විදිහට ආණ්ඩුව හරහා විතරයි දැන් E8 වීසා යටතේ කොරියානු රැකියාව වලට යවන අය බඳවා ගන්නේ. E8 වීසා යටතේ කොරියාවට යන්න නම් තියෙන්න ඕනේ සුදුසුකම් තමයි මේ. ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුයි. වයස අවුරුදු 23ත් 50ත් අතර විය යුතුයි. අයදුම්කරුවන් වර්ණ අන්ධතාවයෙන් හෝ වෙනත් ශාරීරික දුබලතාවයෙන් තොර අය විය යුතුයි. අයදුම්කරුවන් සිරගත වීමක් හෝ බරපතල දඬුවමකට ලක්ව නොසිටිය යුතුයි. අයදුම්කරුවන් සඳහා ඕනෑම රටකින් පිටවහල් කිරීමේ හෝ පිටත් වීමේ නියෝග වාර්තාවක් නොතිබිය යුතුයි. අයදුම්කරුවන් ශ්‍රී ලංකාවෙන් පිටත් වීමේ තහනමකට ලක් නොවීම හා ශ්‍රී ලංකාවෙන් පිටත් වීම තහනම් කරමින් උසාවි නියෝගයක් ලබා නොමැති අය විය යුතුයි. මේ සුදුසුකම් සම්පූර්ණ කරපු අයගෙන් දැන් ඇප්ලිකේෂන් කෝල් කරනවා. ඇප්ලිකේෂන් ගන්නේ ඔන්ලයින් විතරයි. ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සියේ නිල වෙබ් අඩවියට ගිහින් ඒ අයදුම්පත ඉදිරිපත් කරන්න පුළුවන්. ඇප්ලිකේෂන් ඉදිරිපත් කරන අන්තිම දවස තමයි මාර්තු 9. මාර්තු 9 වෙනිදා රාත්‍රී 12ට කලින් ඇප්ලයි කරන්න ඕනේ. ඇප්ලයි කරන්න ඕනේ ලින්ක් එක අපි ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා.